Hello friends, ඉතින් ඔන්න ඉතින් welcome back කියලා පිළිගන්න. අදත් මගේ YouTube channel එකට ඉතින් අද play කරන්නේ Driving Simulator ශ්‍රී ලංකා. ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ. හරි ඉතින් බං අද අපි බදුලයන්ට තමයි යන්නේ අලුතෙන් අප්ඩේට් දීලා. හරි ඉතින් බං අපි යමු බලන්න පොඩ්ඩක් ඉතින්. මාස 3කින් විතර මං හිතන්නේ වීඩියෝ එක. හරි ඉතින් බං මේ අද යන්නේ මොනර පැටික්ද මොකක්ද දාන්නේ බස් එක යන්නේ. හරි ඉතින් බං සින්දු එහෙම දාන්න පුළුවන් දැන් පට්ටම ලස්සනයි ඉතින් ගේම් එක නම් හොඳටම ක්වොලිටි එකලා තමයි තියෙන්නේ ඔයාලට මේක ඉතින් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් මම ලින්ක් එක දාලා තියන්නම් එතකොට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් දාලා ඉතින් ලයික් කරලා ෂෙයා කරලා ඔය කියන්න ඕනේ නැහැ නේ බං හරි ඉතින් බං බදුල්ලේ අප්ඩේට් එකට බං ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා බස් එකක් එකතු වෙලා තියෙනවා අය අර ඉදපු මිනිස්සු ඇවිදිනවා තාම මේ මිනිස්සුන්ගේ මූණවල නම් එච්චර ලස්සනට නැහැ එනවාට මේ මිනිස්සු ඇවිදිනවා අපි බලමු ලැබෙන පාර අප්ඩේට් එකෙන්වත් මිනිස්සුන්ගේ මොනවද මූණවල ලස්සනට තියෙයිද කියලා හරි ඉතින් බම් බදුල්ල සිටි එක නම් පට්ටම ලස්සනයි අපිට අර පැත්තෙන් යන්නත් පුළුවන් මේ පැත්තෙන් යන්නත් පුළුවන් බා අපි මේ පැත්තෙන් යමු ඔව් මේ පැත්තෙන් යමු හරි ඉතින් බම් අය තියන්නේ අර ඉන්නේ ඔය ඉන්නේ මිනිහෙක් ඉතින් ඌව හප්පන්න බෑ උන් හප්පන්න බෑ අපි උන්ගේ හරහා යනවා ඉතින් බලන්න ඩ්‍රයිවිං නම් අවුල් ඇති මොකද කිව්වොත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තමයි වෙනම මගේ වොයිස් එක රෙකෝඩ් කරන්න ඒක හින්දා ගණන් ගන්න එපා ඉතින් ගොඩක් කාලෙකින් තමයි ඉතින් මේ සුක්කාන අතර ගත්තේ ඒක හින්දා ඉතින් ගණන් ගන්න එපා පොඩ්ඩක් ඉතින් ඩ්‍රයිවිං අවුල් ඇති දැන් ඉතින් අර ග්‍රැෆික්ස් සිස්ටම් එකේ ග්‍රැෆික් නේ මොනවද අර වාහන නවත්තන්න බං ආන් ඒක තියනවානේ ඒක හින්දා වාහන ඉතින් නවත්ත තමයි යන්නේ අපි ඉතින් ඕක නවත්තන්න ඕනේ අපි අපේ ගමන යන්න ඕනේ හරි ඉතින් මචං පට්ටටම තියෙනවා ඉතින් ගේම් එක ඔය පැත්තෙන් බලා ගන්න පුළුවන් බයික් එක ආවේ නම් මේ ගිය පාර මොන දාගලා අප්ඩේට් එකෙන්නේ පොඩි ලැග් එකක් වගේ යනවා ඒ පැත්තෙන් යන්න පුළුවන් කියලා දාලා තියෙනවා අපා ඉවරයිල එතනින් එහෙනම් එයි දන්න එතනින් යන්න පුළුවන් කියලා ගන්න නේද එතනින් තෙයි අපිට පාරක් කොහට හරි එතකොට ඉතින් ලස්සනට තියෙයි හරි ඉතින් බං හරි ඉතින් බම් බස් එක හැමතැනම හත්තරම ඒකෙන් ගණන් ගන්න එපා ඒ ඉතින් සබා ධර්මයේ හැටි තමයි ඉතින් ගොඩක් කාලෙක තමයි ඉතින් ගේම් එක ගහන්න ගත්තේ ඒ මගේ ෆෝන් එක පොඩ්ඩක් කැඩුණා ඉතින් මේ ෆෝන් එකේ තියෙන ලකඩම් ෆෝන් එකක් බං ඒක හින්දා කොයි වෙලාවක කැඩෙයිද කියලා කියන්න බෑ හරි ඉතින් බම් මම බස් එක දාගෙන ආවා හරි ඉතින් මම ඉතින් ෆෝන් එක එච්චර කියන්නේ දැන් වීඩියෝ එක කියන්නේ විනාඩි 15ක් විතර තමයි තියන්න පුළුවන් උඩරිම 20ක් දාපු වෙලාවකට තියෙනවා ඒ ඉතින් කොහොම හරි ඉතින් හදන්න ඕන මම දැන් මේ විනාඩි 3 විතර කෑලි පොඩි වැඩ අරන් තමයි ඒක එඩිට් කරලා දාන්නේ නැත්තම් දාන්න බෑ ඔයාලට ඉතින් මෙහා පැත්තෙන් බලා ගන්න පුළුවන් මොකද්ද කැම්පස් එක අර පේනවනේ මිනිස්සු ඇවිදිනවා තව අපිට CTV බස් එකක් හම්බුන්නේ නැද්ද නෙවෙයි අර අවුල්තෙන් බස් ඇවිල්ලා තියෙන හෙන උස බස් ඇවිල්ලා තියෙනවා ඒකක් අපිට බලා ගන්න තව හම්බුන්නේ නැද්ද යයි සමහරට පාරේ යන්න ඕනේ ඉතින් යන්න තියෙන්න බෑනේ ඉතින් පොට්ටම ලස්සනයි බං ගේම් එකේ ග්‍රැෆික්ස් නම් ඉතින් පට්ටම තමයි ඉතින් අර හෙල්මල් ක්‍රම ඊටනේ දලවගා කරලා තියෙන්නේ තේවත් අද්ද මන්ද බං තේවත් අද්ද කොහෙද මොකක් හරි කමන්නේ ඉතින් ඕ මල්ලි හරි ඉතින් ඕ ගයිස් මම මේ රෙකෝඩ් කර ගේම් එක ගන්න හින්දාද කොහෙද ෆෝන් එක මාරු විදිහට ලැග් වෙනවා ඒකෙන් ඉතින් ගණන් ගන්න එපා ලැග් වෙනවා කියන්නේ පට්ටම ලැග් වෙනවා බං ඉතින් ඒ කියන්නේ අඩියක් තියලා අඩිය ගන්න බෑ කියන්නේ ඉතින් යන්න බෑ විනාඩි 3 ඒ පේනවනේ ඉතින් ඔයාලට ඔන්න ඉස්සරහින් එනවා ගයිස් CTV මොකක්ද අර බස් එක ඒක අද අලුතෙන් හරි බං ඉතින් අපි යන් වල පේන ඉතින් හා පැත්තෙන් කඳු එහෙම පට්ටම ලස්සනට තියෙනවා මම ඉතින් මේ මෝනින් නෙමෙයි ඩේ එකක් දාගෙන යන්නේ ඔයා රේන් එහෙම දැම්මොත් එහෙම තව කියන්නේ අර ඔටෝ කියලා දාන එක තියෙන්නේ ඒක දැම්මොත් එහෙම නම් ඉතින් ඔටෝම මේ ඒ කියන්නේ යනවා කාලගුණේ එතකොට නම් ඉතින් පට්ටම ලස්සන එතකොට ඔයාලට ෆීලින් එකක් ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ මේව එකක් ගත්ත හැකි මේ ඔයාලට නිකන් ඇත්තම බස් එකක් එලවනවා වගේ ඇත්තම ජීවිතේ එලවනවා වගේ තමයි ඉතින් හරි ඉතින් බං අපි දැන් ළඟයි ද කොහෙද මේ නායි ගිහිල්ලාද බං ඕ එන ගන්නවනේ බං ඉතින් හරි ඉතින් බං මේ වාහන දැන් ඉතින් හැප්පුණ ගමන් ගිලෙනවා බං මේ පාරෙන් ඇතුළට අර බස් එක වැටෙනවා ඇතුළට එතකොට උන්ට ආය යන්න බෑ ඒක නැති වුණොත් හොඳයි ඉතින් නැති වෙන්නේ නැති වෙයි ඉතින් හරි ඉතින් බං ඔය පැහිච්චකම් වලින් වැඩ නැහැ නේ බං අපිට ගේම් එක ගහමුකෝ මං කියේවා මේ රෙකෝඩ් කර මේව කරද්දී ඒ කියන්නේ ෆෝන් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නිකම්ම බ්‍රේක් එහෙම දින්නෙත් නෑ හරි ඉතින් මචං අපි කොහොම යන් අන්න පොලිස් කාරයෙකුත් ඇවිදවිද ගියා
හරි බං ඉතින් එළම ඉතින් බං ඊළඟට මොන ගේම් එකද ඕනි කියලා ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මේ අප්ඩේට් එක වල සති දෙකක් විතර ඉතින් මම නම් දැන් තමයි ගේන්නේ. අර පේන්නේ බං අර බස් එක. ඒවත් අලුතෙන් තමයි ආවේ. ආයි තව බස් ජාතියක් ආවද කොහෙද අලුතෙන්? මං හරියටින් ගේම් එක ගැන හොයන්න ගියේ නෑ. ඉතින් අපි ප්ලේ කරමුකෝ. හරි ඉතින් බං අනිත් පැත්තට කොහෙන්ද දන්නේ? ආ ඒ පැත්ත වහනනේ. හරි ඉතින් ඔයාලා ඉතින් ප්ලේ කරලා බලලා කමෙන්ට් එකක් දාන්න හොඳ වෙනවද කියලා. ගේම් එක ඉතින් හරිම හොඳට තියෙනවා. තව ඉස්සරහට ගොඩක් අප්ඩේට් එයි. හරි ඉතින් ඔයාලට හෙනවනම් ලේනෙක් කෑ ගහනවා. ඒක අන්දොස් කිරියාවේ ඒ තරමටම වැඩි. ඒකෙන්ද කරන්න දෙයක් නැහැ. හරි ඉතින් බං අපි අතන ඉඳන් පොඩ්ඩක් ඩ්‍රයිවිං කරමු. පල්ලට යද්දි පේන්නේ නැහැ ඒකයි. හරි ඉතින් පල්ලට යද්දි පට්ට වේගෙන් යනවා නේද? ඒ දන්නේ මෙච්චර වේගෙන් යන්නේ. අතන බෝඩ් එකකුත් ගහලා දෙනවා අනතුරුදායක මොකක්ද එකක්. අපි ඉතින් ඕව ගණන් ගන්න නැහැ නේ බං. අපි ඉතින් නිකම්ම යනවා කරන්නේ. කවදා හරි අපේ ඩ්‍රයිවිං හම්බුනොත් එහෙනම් පාරත් එක්ක කළා ඕ මං කීවනේ මං කියලා කටගත්තේ නැහැ ඉතින් පාර නෙවෙයි අනිත් පැත්ත ගහන්න හැදුවා. හරි ඉතින් බං දැන් මගේ ඉන්නේ සබ්ස්ක්‍රයිබ් වල 60 ගත කරලා මම මාස 3ක් විතර වීඩියෝ ගෙනාවලා තින්දා channel එක අන්ත අසරණ වුණා කැලෑ වැදුනා. ඒ කියන්නේ කැලෑ වැදුනා කියන්නේ I think channel එකේ පුදුම මේ වල්පැලටි ගොඩක් තිබුණා. මම ඉතින් අද උදේ සුද්ධ කරලා ගත්තේ. හරි ඉතින් බං ඔයාලට ඊළඟට ඕන ගේම් එක මොකද්ද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම ග්‍රැනි 3ට බැලුන් අර බැලුනේ පයින් එකක් ඇවිල්ලා ඔරිජිනල් ගේම් එකට ඒකත් මම ළඟදීම ගේන්න බලන්නම් බා. හරිද? පුළුවන් ඒක ගන්න. මම කොහොම හරි ගේන්න බලන්න. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මම දැම්ම දන්නේ නැහැ බං ඉතින්. තව මේක එඩිට් කරන්නත් ඕනේ. එඩිට් කළා හැම දාද්දි ඉතින් ටිකක් අරවත් අලුතෙන්ද කොහෙද ආවේ? නෑ අලුතෙන් ආව නෙවෙයි. ඒවගේ වෙනස්කම් පොඩ්ඩක් කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නයක් නෙවෙයි ඒක හොඳයි අතන. හරි ඉතින් බං අර පැත්තේ පාරක් තියෙන ඒක කොහාටද දන්න යන්නේ. ඒකත් වහලා. ඒක හැම පාරම වහලානේ තියෙන්නේ. තව අර මේ බදුල්ලේද බං අර ආරුකු නවේ පාරම කොහෙද තින්නේ? නැතුව තිනේ. මං ඔය ඉදියට බං රටේ තොටේ වැඩි දේවල් හොයන්නේ නැහනේ. අන්න ඕෆ් රූට් පාරක්. අපි යන්. මං කැමතිම ඕෆ් රූට් පාරවල යන්න. හෙප්ප. කෙලෙනවනේ බං ඉතින් තාප්පෙට. හරි ඉතින් ඔන්න යනවා. හරි බං ඉතින් එළව ඉතින් බං බලමු පාර අඩෝ මෙතන ඉවරද බං? ඒ බං ආපු එකත් අපරාධ. නිකන් පාර ආව නම් හිත වෙනවා. මම මේ ඉතින් ගේම් එකේ කියන්නේ පොඩි අඩුපාඩුවක් මීට වඩා දිගට ඕෆ් රූට් පාර දෙම නම් ඉතින් හොඳයි. එතකොට ඉතින් අපිට හොඳට අර කැලෑවත් එක්ක එන්ජොයි කර කර යන්න පුළුවන්. මට පැත්තෙන් පෙවන බෞද්ධ කොඩියක් ඔයාලත් බලන්න. හරි ඉතින් බං ඩ්‍රයිවිං එක ගණන් ගන්න එපා. ඉතින් කාලෙකට පස්සේනේ ගත්තේ ගේම් එක. ඉතින් මේ චුට්ට නැත්තම් කැවෙනවා. චුට්ට නැත්තම් කියන පොඩ්ඩක් නැත්තම් මේ වීඩියෝ එකේ විනාඩි 11ක් තියෙනවා. 11යි තව තප්පර 17ක් අද හරි ඉතින් බං අපි බලමු එනවා බං හැමතැනම. ඒ පල්ලට එහෙම වැටුණොත් ඉතින් ප්‍රපාතේ. හරි ඉතින් අපි දැන් යනවා ගෙදර. සද්ද ඇහුනොත් ගණන් ගන්න එපා ගයිස්. මොකද ඉතින් බං මම මේක රෙකෝඩ් කරේ ඒ කියන්නේ කටහඬ රෙකෝඩ් කරේ උදේ. එතකොට මොකද්ද වීඩියෝ එක රෙකෝඩ් කරේ ඊයේ හවස වැස්සත් එක්ක. අවසාන ටික වලට වැස්සේ සද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. ඒ වෙලේ වැස්ස බං අපේ පැත්තට ඉතින් වැස්සා ඉතින් අපිට නම් එල්ලිනෝ නෑ. ඉතින් ඔයාලට එල්ලිනෝ තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් අපිට නම් වහිනවා ඉතින්. හරි ඉතින් ගයිස් ඔයාලට පේන ඇති එහා පැත්තෙන් අපේ බස් එකක් යනවා. ඒ තමයි බස් එක බා. හරි ඉතින් ගයිස් ලෝඩ් වෙලා දැන් ඔන්න අපි ආවා. දැන් අපි ඉන්නේ කොහෙද? මොනරාගල නේද? මොරරාගලද මොනරාගල? අන්න එහෙ ඉන්නේ. හරි ඉතින් බා. ඉතින් ගයිස් අපි යන් ඉතින් දැන් ටිකක් වේගෙන් යන්න පුළුවන් නේ මොනරාගල නේ. මොනරාගල කියට තව මොනරාගලත් නෙවෙයි බදුල්ලෙත් නෙවෙයි දෙක අතර මැද වගේ ඉන්නේ. නෑ නේ මොනරාගලට ඇවිල්ලා. වංගු ගද්දි හම්බා වෙලාවට කෙලිය තාප්පෙට. ගයිස් ඒවා කලින් මේ අපිට ඒව හරහා යන්න පුළුවන්.
දැන් ඇත්තම තාත්වික විදිහට පොඩ්ඩක් ගේම් එක හදලා තියෙනවා. හොඳයි ඉතින් ලංකාවේ ඉතින් ගොඩ එනවා කියන්නේ ඉතින් හොඳම තමයි ඉතින් බා. ලංකාවේ ඉතින් ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් guys අපි යන් ඉතින් ඔයාලා කීපාරක් මේ ගේම් එක ගැහුවද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මගේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ලිත් වීඩියෝ ටික මම ප්ලේලිස්ට් එකේ දාලා තියෙන. ඒවත් ඔයාලා ගිහලා බලන්න. මම ඒකේ පරණ version එකේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් කියලා දීලා තියෙනවා. හරි ඉතින් කොහාටද හැරෙන්න ඕනේ? කොහාටද? මෙහාට. හරි. හරි ඉතින් මොන රාගලට ආව කියලා දැන් තේරෙන්නේ නැතිනේ ඔයාලට. හරි ඉතින් බා. අන්න ආව බං අපි. එහෙනම් guys ඉතින් අදට වීඩියෝ එක ඔච්චර තමයි ඉතින්. තව ඉතින් පොඩ්ඩක් විතර වීඩියෝ එක ඩික් වෙයි අර පොඩ්ඩක් එඩිට් කරලා එහෙම ගන්න බෑ නැත්තම් විසි මේ වැඩක් නෑ වීඩියෝ එක. එහෙනම් ඉතින් guys අදට ගිහිල්ලා එන්නම් ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් see you bye.